සුබ සුද්දාසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කුමා කරාටේ අපි 2025 වර්ෂයට අද වෙසක් පුන් පසළොස්වක පොහොය දිනේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවට අපි කොහොමද ජීවිතේ ඉස්සරහට ගමන් කරන්නේ, අභියෝගවලදී කොහොමද ඒවට මුහුණ දෙන්නේ සහ කොහොමද පුද්ගලයන් හඳුනාගෙන චරිත හඳුනාගෙන අපි සමාජයට යහපත් පුද්ගලෙක් විදියට වැඩ කටයුතු කරන්න කියන එක ගැන පොඩි අදහසක් අද දවසේ කතා කරනවා. ඒ සම්බන්ධයෙන් ඔයාලට මතකද අපි චූටි කාලේ ඉගෙන ගන්නවා අර කල්ලත්තකට මේ කල්ගෙඩියක් වැටුණාට පස්සේ හාව නිින්දෙන් ඇහැරලා දුවනවා. ඊට පස්සේ කියනවා ලෝකෙ පෙරලෙනවා කියලා විවිධ හේතු කිය ඉන්න සත්තු සේරම ඒ හාවගේ පස්සේ දුවන්න ගන්නවා. ඒ විදිහේ රැට් රේස් එකක්. එහෙම නැත්නම් ඒකාකාරී ගමනක් තමයි අපේ මිනිස්සුන්ගේ මේ සමාජය තුළ අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් කෙනෙක් මේ මාර්ගයේ වැරදි එහෙම නැත්නම් මේ ක්‍රමවේදයේ වැරදි කියලා වෙනස් ක්‍රමවේදයකට යන්න හදනකොට අර බහුතරයක් පිරිස එහෙම නැත්නම් 99.9%ක්ම කියන්නේ ඕක වැරදි, ඕක විකාරයක්. එහෙම නැත්නම් ඕවා කරන්න අපිට කාලය තියෙනවද, ඕවා අපිට කරන්න පුළුවන්ද කියලා ඒ වගේ විවිධ මත ගොඩනගන්න උත්සාහ කරනවා. ඒක නවතින පැත්තට. එහෙම නැත්නම් ඒක වළක්වන පැත්තට. ඒකේ තියෙන අඩුපාඩු දකිනවා. එහෙම නැත්නම් ඒක කරන්න බැරි නොකිරීමට හේතු හොයා ගන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මොකද්ද කළ යුත්තේ කියන එක ගැන අපි කතා කරන්න ඕනේ. කොමකරට අපි විවිධ දේවල් කරලා තියෙනවා. මොකද අපේ බාහිර පරිසරය වලට මතකයි චූටි කාලේ අපි අහලා තියෙනවා අර ගිරව් දෙන්නෙක්ගේ කතාව. එක ගිරවෙක් තාපසයෙක්ගේ පැත්තට වැටෙනවා, අනිත් ගිරවා හොරුන්ගේ පැත්තට වැටෙනවා. එතකොට මේ හොරුන්ගේ පැත්තට වැටිච්ච ගිරවා නරක විදිහටත් තාපසයෙක්ගේ පැත්තට වැටිච්ච ගිරවා හොඳ විදිහටත් හැදෙනවා. ඉතින් එතකොට පුළුවන් අපිට තේරුම් ගන්න මේ මනෝවිද්‍යාත්මකව කියනවනේ ආර්ය සහ පරිසරය මිනිසුන්ගේ ජීවිතය තීරණය කරනවා කියලා. එතකොට විශේෂයෙන්ම ආර්යයට වඩා බාහිර පරිසරය, එහෙම නැත්නම් ඔබ නිතර සෝෂල් මීඩියා වල ෆලෝ කරන්නේ මොනවද? එහෙම නැත්නම් ඔයා නිතරම පත්තරවල නැත්නම් ඉන්න සමාජය තුළ මොන වගේ පුද්ගලයෝද ඇසුරු කරන්නේ? ඒ අනුව ඔබේ ජීවිතේ, ඔබේ අනාගතය තීරණය වෙනවා කියන එක තමයි අපිට කියන්න පුළුවන් කෙටියෙන්. ඉතින් තීරණයක් ගන්න අද ඉඳලා ඩිසිෂන් එකක් කොහොමද අපි අපේ එන්වයරන්මන්ට් එක හදාගන්නේ? එහෙම නැත්නම් අපේ බාහිර පරිසරය, අපි ආශ්‍රය කරන පිරිස කොහොමද හදාගන්නේ කියලා දැන් තීරණයක් ගන්න. මේ විවිධ හේතු සාධක, එහෙම නැත්නම් විවිධ ජාතක කතා, විවිධ කලාකෘති, විවිධ නිර්මාණ හැදිලා තියෙන්නේ මිනිසුන්ගේ චරිත වෙනස් කරන්න තමයි. ඉතින් ඔයාලා විවිධ පොත්පත් පරිශීලනය කරනවා ඇති. එතකොට බලන්න මේ පොතෙන් මට කොච්චර දුරට මගේ ජීවිතයට කොච්චර වැදගත් වෙනවද කියන එක ගැන හොයන්න. ඉතින් අපි මේ විදිහේ දේවල් තමයි මෙතනින් කතා කරන්න උත්සාහ කරන්නේ. ඔයාලට මතකයි අර මේ යාළුවෝ දෙන්නෙක් ගමනක් යනකොට හම්බ වෙන වලහෙක් කැලේ. ඒ වලහ එනකොට එක්කෙනෙකුට ගහට නගින්න පුළුවන්, අනිත් එක්කෙනාට ගස් නගින්න බෑ. ඊට පස්සේ එයා ශනිකව තීරණයක් ගන්නවා මම බිම දිගා වෙලා මැරිච්ච විදිහට ඉන්නවා. අනිත් එක්කෙනා ගහට උඩට නගිනවා. ඊට පස්සේ වලහ ඇවිල්ලා අර බිමේ නිදාගෙන හිටපු යාළුවාට කියන මේ කනට කරලා යම් කිසි දෙයක් කිව්වා කියලා කතාවක් අපි අහලා තියෙනවා. ඊට පස්සේ යාළුවා වලහ එතනින් ඉවත් වෙලා යනවා. මොකද වලස්සු මැරිච්ච මලකුණුව කන්නේ නැහැ. නමුත් ඒකේ යථාර්ථය අපි පොඩ්ඩක් හොයලා බැලුවොත් එකට ඉන්න යාළුවෝ යම් යම් අවස්ථාවලදී අභියෝගවලදී ප්‍රශ්නයක් එනකොට කොයි විදිහටද මඟ හරින්නේ, ඔබ අත්හරින්නේ, ඔබට මේ රියැක්ට් කරන්නේ, එහෙම නැත්නම් ඔබ ප්‍රතික්ෂේප කරන්නේ කොයි විදිහටද කියන එක තමයි ඒ කතාව තුළ ගැබ්බෙලා තියෙන්නේ. ඉතින් වලහ එයාට කිව්වා කියනවා මේ වගේ යාළුවෝ ආශ්‍රය කරන්න එපා කියලා. ඇත්ත. ඔයාට යාළුවෝ 100ක් හිටියත් වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවෙදී නැති එක යාළුවෙකුට වඩා. ඒ කියන්නේ ඔබට සුදුසු පුද්ගලයා කවුද කියලා හඳුනා ගන්න. හඳුනාගෙන ජීවිතේ ගමන් කරනකොට, එහෙම නැත්නම් ජීවිතයේ විවිධ අවස්ථාවලට මුහුණ දෙනකොට අපි මේ විදිහට කටයුතු කළ යුතුයි කියන එක තමයි කුමා කරාටේ අපි කෙටියෙන් තවත් කියන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී ඔයාලට පුළුවන් වෙන්න ඕනේ නැහැ. බෑ කියලා. ඒ කියන්නේ තීරණ ගන්නකොට දැන් සමාජයේ අපි ඉන්නකොට දැන් සාමාන්‍යයෙන් කුඩාම දරුවෝ නෙවෙයි, සාමාන්‍ය අවුරුදු 16 18 එතනින් එහාට යන වයස් කාණ්ඩවලට ගියාම ඔයාලට විවිධ අවස්ථාවල් හම්බ වෙනවා. පාටි හම්බ වෙනවා. විවිධ උත්සව සම්භාෂණ වලට සහභාගී වෙන්න වෙනවා. ඉතින් විවිධ මේ රාජකාරී සභාවල ඉන්නවා නම්, එහෙම නැත්නම් පෙන්ෂන් යන ඒ වගේ මොනවා හරි උත්සවවලදී ඔයාලට විශේෂයෙන්ම අපේ මිනිස්සු තෝරාගෙන තියෙන දෙයක් තමයි මේ සතුටට සහ දුකට. සතුට අවස්ථාවලට සහ දුක් අවස්ථාවලදී මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් මත්පැන් තමයි මේ හැම දෙයකටම
පාටි එකක් තිබ්බා කිව්වොත් විශේෂයෙන් මෙතනට ගෙනපු බ්‍රෑන්ඩ් එක මොනවාද බොන්න ගෙනපු ජාතිය. ඒ වගේ අවස්ථාවල් වලදී තමන්ගේ කායික මානසික නිරෝගීභාවය රැක ගන්න උත්සාහ කරන පුද්ගලයෙක් නම් එයා කොහොමද එතනදී තීරණ ගන්න? තීරණ ගත යුත්තේ. ඉතින් අන්න ඒ වෙලාවට හැකියාව තියෙන්න ඕනේ. තමන්ගේ ඇතුලේ හොඳ විභවයක් හැදිලා තියෙන්න ඕනේ. හොඳ පොටෙන්ෂල් එකක් තියෙන්න ඕනේ. මේවට ප්‍රතික්ෂේප කරන්න. එහෙම නැත්නම් මේක එපා, මට බෑ. මේවට මම කැමති නෑ කියලා ඒ අවස්ථාවේදී ඒකට ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තමන් තුලින් ඇති වෙලා තියෙන්න ඕනේ. ඒකට කියනවා ආධ්‍යාත්මික සිත කියලා. එතකොට මේ ආධ්‍යාත්මික සිත බලවත් කරන්න නම් පුද්ගලයෙක් විදිහට කොහොමද ක්‍රියා කරන්න ඕනේ? දැන් සාමාන්‍ය මිනිස්සු කරන්නේ අනිත් කෙනා කරන දේ දිහා බලලා එහෙම නැත්නම් අනිත් මිනිස්සු යන්නම් වාලේ සාමාන්‍ය සර්වයිවල් මූඩ් එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතයක පවත්වාගෙන යන්න කරන ක්‍රියාකාරකම් ටික. ඒ වෙලාවේදී අපිට පුළුවන් සාමාන්‍යයෙන් රැකියාවක් කරනවා පඩියට. එහෙම නැත්නම් ඒ මාසික වේතනයට අනුව ජීවිතේ ගලපගෙන යනවා. එහෙම නැත්නම් මොනවා හරි ව්‍යාපාරයක් කරනවා. ඒක උපයන ධනයෙන් යම්කිසි මේ රාමුවක් තුළ ජීවිතේ පවත්වාගෙන යනවා. එහෙම නෙවෙයි. ආධ්‍යාත්මික චිත්ත දියුණු කරනවා කියන්නේ මේ තමන් ඉපදිලා ඉන්නේ ඇයි? තමන් මේ ලෝකෙට මොනවද කරන්න ඕනේ? තමන් කියන්නේ කවුද? තමන් පිළිබඳව මොන වගේ ඇගීමක්ද තමන්ට තියෙන්නේ? ඒ විදිහට ඉස්සෙල්ලා තමන් තීරණය කරන්න ඕන තමන් මොනවා කරන්නද මේ විශ්වයට ඇවිල්ලා ඉන්නේ. ඒ විදිහට හිතලා අපි තීරණ ගන්න ඕනේ. එතකොට මේ ආධ්‍යාත්මික සිත බලවත් මිනිස්සු කියන්නේ කවුද? ඒක එහෙම දෙයක් මේ ලෝකේ තියෙනවද? දැන් ඔයාලා අහලා තියෙනවා කුණ්ඩලිනී ශක්තිය අවදි කරනවා. එහෙම නැත්නම් රහත් වෙනවා, 이르දි බලය. ඒ වගේ විවිධ මිනිස්සුන්ට තියෙන බල තියෙනවා මේ ශරීරය තුල. අපි හඳුනා නොගත් ඒවා. චක්‍ර අවදි වෙනවා කියලා කියනවා. ඉතින් මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙලා තියෙන මිනිසාට. අනිත් කිසිම සතෙකුට ඒවා කරන්න බෑ. එවනම් කුමාරකාරාට අපි විවිධ අවස්ථාවලදී කියන්නේ ඔබේ දරුවෝ දැන් මේ වර්තමාන වෙනකොට සමාජයේ අපි අහලා තියෙනවා 70%ක් විතර ડિප්‍රෙෂන් වෙලා. එහෙම නැත්නම් විෂාද තත්ත්වයේ ඉන්නේ කියලා. විශ්වවිද්‍යාල මට්ටමේ දරුවෝ. ඒ වගේ විශ්වවිද්‍යාල සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා 70%ක් ડિප්‍රෙෂන් වෙලා. ඒ කියන්නේ මෙයාලා ඉන්නේ යම්කිසි මානසික කඩාවැටීමක් තුළ තමයි ඉන්නේ. ඒතර ඒ විදිහට සමාජය බැලුවොත් බහුතරයක් සමාජවල පෞල් පසුබිම් බැලුවොත් එහෙම නිතරම ආරවුල් තත්ත්වයේ එහෙම නැත්නම් ඒ අභියෝග වලට මුහුණ දී ගන්න බැරුව විවිධ හේතු කියා දුක් ගැනවිලි කියා ඉන්න උත්සාහ කරන එහෙම නැත්නම් රජයට පවත්න රජයට නැත්නම් සමාජය අහවලුන්ට කියා විවිධ උද්ගලයන්ට දොස්පරස් කියා ඉන්න ගතියක් තමයි දකින්න තියෙන්නේ. හැබැයි එහෙම නැතුව තමන් මොකද්ද තමන් තුල තියෙන වීක් පොයින්ට් එක තමන්ගේ තියෙන අඩුපාඩු මොකද්ද කියලා එහෙම පුද්ගලයා වශයෙන් තමන් අඩුපාඩු හොයාගත්තා නම් එහෙම නැත්නම් තමන්ගේ තියෙන ඒ දුර්වල පොයින්ට් හදාගෙන ඒක වළක්වා ගන්න උත්සාහයක් ගත්තා නම් අපිට මේ පුළුවන් වෙනවා අනාගතයේදී එහෙම නැත්නම් අපිට එන ප්‍රශ්නවලදී ඒවට කොහොමද මුහුණ දෙන්නේ කියලා තීරණ ගන්න. හැබැයි බොහෝ දුරට මේ තමන්ගේ ශක්තිය තමන්ට හඳුනා ගන්න අපහසුයි. ඒවට තමයි ගුරුවරු කියලා જાතියක් ඉන්නේ. එහෙම නැත්නම් කෝච්ලා තමන් පිළිබඳ අධ්‍යයනය කරන්න තමන්ගේ හැකියාව හඳුනා ගන්න තමන් කියන්නේ පුද්ගලයා මේ ඇත්තටම මෙයාට කරන්න පුළුවන් මොනවද කියන එක හොයාගන්න අපි ගුරුවරයෙක් ළඟට යන්න වෙනවා. ඒ කියන්නේ සැබෑ ගුරුවරු හම්බ වෙන්න. මොකද බුදුන් වහන්සේ වුණත් ඉස්සරලාම ශනිකව තමන්ට ඒක අවබෝධ වුණේ නැහැ. ඒ වෙනකොට එයා මේ යම් පුද්ගලයෝ ළඟට ගිහිල්ලා අධ්‍යයනයන් වල යෙදුණා. මෙයා කියන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ මොකද්ද කිය විවිධ දේවල් හොයන්න උත්සාහ කරා. එහෙම හොයපුවාම තමයි යම් අවස්ථාවකදී අවබෝධ වුණේ මෙන්න මේක තමයි විශ්ව ස්වභාවය. එහෙම නැත්නම් මේ ධර්මතාවය මේක තමයි කියලා යම් කිසි අවස්ථාවකදී තේරෙන්න ගන්න. ඉතින් මේ පෘථග්ජන මිනිස්සුන්ට මෙහෙම අපි කිව්වට මේ ආධ්‍යාත්මික සිත දියුණු කරලා බලවත් චරිතයක් වෙන්න කියලා. බලවත් චරිත කියන්නේ මොනවද කියලා දන්නේ නැත්තම්. එහෙම නැත්නම් ආධ්‍යාත්මික සිත දියුණු කරනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම්. මේ සෝෂල් මීඩියා පස්සේ ගිහිල්ලා එහෙම නැත්නම් මේ ඇහැට දකින්න දේ ගන්න එහෙම නැත්නම් කණ්ඩ ආස කරනවා පස්සේ ගිහිල්ලා Tamanට උපයන මුදලට වඩා වැඩි වියදම් කරලා එහෙම නැත්නම් නොකල යුතු දේවල් කරලා අමාරු වෙටිලා ඊට පස්සේ කතා කරලා වැඩක් නැහැ අයියෝ අපරාධ මෙහෙම කරන්න නැතුව ඉන්න තිබ්බනේ අයියෝ අපරාධ මේක කරේ අපරාධයක් මේක මන් දන්නේ නැතුවනේ කරේ එහෙම කියලා ගැලවෙන්න බෑ මොකද මේ ප්‍රශ්නයක් අපි දැන් පැහැදිලිවම අහලා තියෙන නිව්ටන්ගේ නියම එහෙම නැත්නම් බුදුන් වහන්සේ කියලා තියෙනවා යම් ක්‍රියාවකට ප්‍රතිඵලයක් තියෙනවා. ඒ කියන්නේ තමන් වපුරන්නේ වීණ තමයි අපිට අස්සන විදියට ලැබෙන්නේ. අපි නරක වපුරනවා නරක තමයි අස්සන විදියට ලැබෙන්නේ.
ඒ නිසා මේ සමාජ මාධ්‍ය හරි මොනවා හරි බාහිර සමාජයකින් අපිට ගන්න තියෙන්නේ දෙයක් තියෙනවා නම් අපි බලන්න ඕනේ ඒකේ හොඳ පැත්ත ගන්න. ඉතින් මම කුමා කරාටේ අපි අපේ දරුවන්ට කියන්නේ, ඒ කියන්නේ අපි ආශ්‍රය කරන කණ්ඩායමට අපි දැනුවත් කරන්නේ නිතරම ඔබ හොඳ කරන්න. ඔබ හොඳ සිතුවිලි මවන්න. ඔබ යහපත් විදිහට හිතන්න, යහපත් විදිහට හැසිරෙන්න. එතකොට ඔබ සහ ඔබේ අවට පරිසරය යහපත් වෙනවා. ඉතින් මම අවසන් වශයෙන් මේ මහා පොහොය දවසේ අද දිනේ වෙසක් පුන් පසළොස්වක පොහොය දින දවසේ අපි 2020